හෙලෝ යාළුවනේ ඉතින් මොකද වෙන්නේ සාධන අතන පිළිගන අප ටස් යෝපිසිල් YouTube චැනල් එකට ඉතින් යාලන ඔන්න අදත් සුපරින් සුපි ගින්දර වගේ වීඩියෝක් කරන්නාව කොහොමද හෙට්ලයිට් සදන්න කියලා සරලෝම හරි අපි නම් වැඩි කතා බයිලොන්න යන් වීඩියකට ති වීඩියෝට යනකලිම මතක්ක අනිවාරම අපි චැනල්ල සස්ක්‍රයිබ් කරන්න සස්ටරෙක් කල්ලා බෙල්බට නෝදාල තියාගන්න එතකට අපි මේගේ වටින වීඩියෝ කතාපුකම් නොටිකේෂන් මාර්ග කරවාගේ ළඟටම ගෙනගැන්නේ හැකියාවගුත්තින හරි වීඩිය කොඳ අනිවරම ලයික දාන්න දස්ටිස්සන්ට හැමි කරන බලන මේ විඩියෝග ශයාපාරකුත් දාන්න ති මේ වගේ වටින වීඩියෝන්න අනිවාරෙන් පාලින් කෙමෙන්ටත් දාන්න හරි අපිනයන් වීඩියකට හරියාලුනේ අපි දැම් බලමු හෙට ලයිට්ස් කොමද හදන්න කියලා අරිති යාලන ඕලයිගේ වල්ල අනිවාර්යම තියෙන දෙයකින් තමා මේ හදල තියන් අනිවාරම ඕනම ගෙදරක තියෙන්න්න ඕන මේක තිම මේ වල දන්න ඇති බෙහෙට් කාඩ් තින් මේ බෙහෙට් කාඩ් වලින් තම ම හෙට්ලයිට් හදල තියන්නේ පියන ඇතිවේ ති යාලනක පට්ටම ලේසි හදාගන්නඩ සමරකයින යාලුන මේ වගේ කපන්න කොටන්න දෙයන්නේ න එහෙමම ඉතින් මෙහෙමම ගහන මෙහම ගැවුත් කිසි ප්‍රශ්නයන්නේ අවුලක් නෑ එක ලේසිීතින් හැබැයි වල්ල පීට ඇති මේ අර වෙනම ඊයන් කොටසු ඊයන් වගේ තියෙන වෙනම අර බෙහෙත්තක කැඩුවම් පසර මේ වෙනවනේ ඉන්නට පසේ මේ පැත්තක් සුදු පැත්තක් කියම් පාට එහම කැත එන මේකට ගහත්දම ඉන්සයිති හොඳුම් වැඩේ යාලුවනේ යම පොඩික බොල වගේ තියන්න උඩ පිම්බිලා එන්නේ ඉතුරු කරලා මේ වටේටික කපන්ඩ ගන්නට එතකට මමත් කරලදී එහෙමම ඔල්ඩ වේන වෙති මේ වටේටික කපන්න මේ මැද බෝල ඉතුරු කරල එතකොට මේ තවත් ලේසි පොරවල් ලස්සන්ට හෙඩ්ලයිට් එක කදාගන්න පුළුවන් තියාලුන මේක එක සයිස් තියෙන වල දන්න ඇති මං කියන්න ඔන්නෑ ඔයාගේ වාහනේ සයිස් එක වල්ල ඉතින් මේව කරගණ්ඩ හරි යාලුනි අපි හෙනම් මේ අපි කපල බලමු කොහොමද එන්නේ කියලා හරි අලනීදී මෙන්න මේ විදිහට වලක් කපාගන්න බලාගෙන යාළුවනේ මේක සම්පූර්ණයෙන්ම කැපෙන්න පුළුවන් නිසා පොඩි ඉඩ ප්‍රමාණයක් නැති නිසා බලාගෙන පරිස්සමෙන් කපා ගන්න. හරි. අපි දැන් මේ වගේ වටේ එකක් කළු පාටින් මේව කරගමු. ඔයාලට පුළුවන් ඉතින් කළු පාට සෙලෝඩ් පැක් කරගෙන ඒකේ පොඩි තීරුව කපලා අලවන්නත් පුළුවන්. නැත්නම් ආක පෙන් එකෙන් ගන්නත් පුළුවන්. අපි එන කළු පාට සෙලෝඩ් එකකින් තීරුවක් කපලා ඒකේ අලවලා බලමු. ඔන්නඉතින් අපි හෙල්ලයිට් එක හදල ඉවරයි ඔයාලට පුළුවන් ඉතින් මෙන්න මේ වගේ ලස්සන ඩිසයින් එකක් දාගන්න ඔයාලට කැමති විදිහට හරි යාළුවනේ ඉතින් මේක ඔයාලා අලවද්දී පරිස්සම් වෙන්න ග්ලූ ගන් වලින් මේක ඇලුවොත් යාළුවනේ මේක දිය වෙන්න බලන්න මොකද අර ඝනකම නැහැනේ මේක නිසා මේක දිය වෙන්න බලන්න ඒ නිසා පරිස්සමෙන් ඔයාලා අලවනකට අලවන්න බයින්ඩින් ගම් ගෑවත් අවුලක් නැහැ ඇලවෙනවා නැත්නම් සුපර් ග්ලූ අවුලක් නැහැ හැබැයි සුපර් ග්ලූ බලාගෙන ග්ලූ ගන් එකට වඩා එහා එක ගොඩක් දීවෙන්න බල නිසා චුට්ටක් ගාල මේ කලවන්නවා හරි යාළුවනේ මේ තියෙන්නේ මම හදපු ක්‍රමය ඔයාලා ගාව තව ක්‍රම ඇති හෙඩ්ලයිට් හදන විදිහ ඒවත් ඉතින් පහලින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම එතකොට යාළුවන්ටත් මේවා අත්දහ බලන්න පුළුවන් හරි එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි ඉතින් යන්න කලින් මම මතක් කරන අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න ඒ වගේ මේ වීඩියෝ එක හොඳයි අනිවාර්යයෙන්ම like එකක් දාන්න මතක කරන්න එපා ඔයාගේ බස් විස්සන්ට වාහන පිස්සන්ට හැම එක්කෙනාට බලන්න මේ වීඩියෝ එක ෂෙයා පාරකුත් දාන්න. හරි යාළුවනේ හැමෝටම එහෙනම් ජය වේවා පරිස්සමින් ඉන්න. තව මොන හරි අඩුපාඩු කම් එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම පාලින් කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකේ ඉතින් වීඩියෝ එකේ අඩුපාඩු ගැන ගණන් ගන්න එපා. හරි හැමෝටම එහෙනම් ජය වේවා.